විදිහට බීට් වල ටික සුද්ධ කරලා අපි මේ ටික හොඳට සෝද ගන්න ඕනේ. අත්තෙම රතු වෙලා තියෙන්නේ. ඒව හරියනවා. බීට් වල ටිකක් ගෙනාව උයන්නේ කියලා බෙදේ. ඇති වෙලි හින්දා මේ හැරි කපලා එකත් අපි උයන්න ගන්න පුළුවන්. ඊට පස්සේ මේ හැරින් කපලා දාලා පොතු අරගන්න ඕන හොඳට මේ බීට් වලේ. පීල් එකක් තිබ්බනම් ලේසි. පීල් එක නෑ. පීල් එක පොඩි ප්‍රශ්නයක් මත මේ වෙද්දි නෑ. මේ විදිහට බීට් වල ටික අපි සුද්ධ කරගමු ඉස්සෙල්ලාම සුද්ධ කරලා හොඳට සෝද ගන්න ඕනේ. මේක පොළවේ හැදෙන එකක් මඩ දිනනවා. ඒකින්ද හොඳට සෝද ගන්න ඕනේ මේක පිරිසිදු වතුරෙන්. මේ විදිහට බීට් වල ටික සුද්ධ කරලා අපි මේ ටික හොඳට සෝද ගන්න ඕනේ. අත්තෙම රතු වෙලා තියෙන්නේ. ඒව හරියනවා. මෙන්න මේ විදිහට කොටස් වලට කපා ගන්න ඕනේ අපි බීට් වල. හොදගත්තෙන් පස්සේ මේ වගේ කපාගත්ත බීට් වල ටික අපිට පුළුවන් මේ වගේ මැටි ඇති දෙයකට දාගන්න. ඔයාලට මතක ඇති අර මම මුලින්ම කිව්ව දඬු කොටස් ටික බීට් වල තිබ්බේ. මේ තියෙන දඬු කොටස් ටික. මේකත් අපිට පුළුවන් මේ බීට් එකටම දාගෙන අපිට පිස ගන්න. දැන් මේකට අපි දාගන්න ඕන සුදු ලුණු, බී ලුණු, රම්පේ කොළ ටිකකුත් දාගන්න ඕන. හරි රසයි රම්පේ දාපම් මේ කරියකට. කරපිංචා කොළ ටිකකුත් දාගෙන අම්බරිස් කල්ලක් ලොකු කරලක් වගේ කපලා මෙහෙම දාගන්න ඕන අම්බරිස්. ඊට පස්සේ අපි මේකට දාගමු ශ්‍රී ලංකන් ස්පයිසස් තියෙනවා. ස්පයිසස් දාන්න කලින් ඉස්සරහ ලුණු ටිකක් දාගමු. ඔයාලට කියන්න ඕනේ මේ ලුණු දානවා ලුණු වැඩි දාන්න එපා. ටේස්ට් එකට දාන්න. දැන් ටිකක් ලුණු අඩුවෙන් කන තරම හොඳයි. මොකද අති බහුලයි රුධිර පීඩනය හැම ගොඩක් අපේ ගෙවල් වල ඉන්න කොට දෙනෙක්ට වැඩිපුර තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන එක හොඳයි. ලුණු අඩුවෙන් කන තරමට ඇත්තටම එළවලුවේ තියෙන නියම රසය එනවා. අපි කාලා තියෙන ඇත්තටම ලුණු වල ඇඹුල් වල රස විතරයි මෙච්චර කාලෙකට. ඇත්තටම මේ එළවලුවේ තියෙන රස දැනෙන්න මේ විදිහට අඩුවෙන් ලුණු දාගන්න. ඊට පස්සේ මිරිස් ටිකක් දාගන්න. මිරිස් කුඩු අපිට පුළුවන් අමුතුන පහ ටිකක් දාගන්න. ගම් මිරිස් කුඩු ටිකකුත් දැම්ම හැකි. කහ කුඩු වැඩි දාන්න එපා. ටිකක් දාගන්න කහ කුඩු. දැන් මේ විදිහට උළු වහලට කීපෙකුත් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙයාට වතුර ටිකක් දාලා මේ ටික හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ මේක හොඳට පේන එකකින් වහලා මේක අපි කුක් කරගන්නවා විනාඩි 10ක් විතර. කුකර් එකේ තියලා මේ විදිහට විනාඩි 10ක් විතර අපි මේක පියනගෙන තවලා හොඳට තැම්බෙන්න අරින්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ දෙන්නේ නැද්දී අපි මේකට කිරි දා ගන්න ඕන පොල් කිරි. අපි ඉස්සෙල්ලා මේ වගේ දී කිරි ටිකක් දාලා ඒක තැම්බෙන්න අරිනවා අපි. හරි අපි දැන් මෙහාට දාගමු. අපි හදාගත්ත මිටි කිරි ටිකක්. මේකම හදන්න මුල සෝනක් කියලා. මේ විදිහට හදලා ඔයාලා බලන්න. මේ විදිහට හදපුවම එන බීට් වැඩේ කොහොමද කියලා ඔයාලට රස තේරෙන්නේ. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් මේ ආකාරයෙන්ම දාලා හදලා බලන්නකො. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.